හරි අපූරුයි. අපි දිහා නිරුවත් වානරයෙක් විදිහට බැලුවොත් මචංලා සුපිරියටම සෙට් වෙනවා මාතෘකාවක් ඈ. ඉතින් මම කියන්නම් අපි කොහොමද එන්නේ අපි කීවෙනි වානර කොට්ටාසේද කියලා. අපි මචං ඇවිල්ලා 193 වෙනි වානර කොට්ටාසේ. හරිද? ඉතින් විශේෂ තුනක් ප්‍රධානයි. හරි. අනිත් සතුන්ට වැඩිය මොලේ ලොකුයි. හරිද? එතකොට අනිත් සතුන්ගේ වගේ ලොන් අපිට නැහැ. හරිද? එතකොට අනිත් සතු කකුල් හතර මේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි හතරෙන්ම ඇවිදගෙන යනවනේ. ඒත් අපි එහෙම නැහැ. කකුල් දෙකෙන් විතරයි යන්නේ. අත් දෙක මේ හෑන්ඩ්ස් ෆ්‍රී තියාගෙන අපිට යන්න පුළුවන්. ඒක සුවසේදී සිද්ධි තුනක්. හරි. මතක තියාගන්න. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඇයි අපිට ලොම් නැත්තේ කියලා. හරිද? අපිට ලොම් නැති හේතුව තමයි අපි 193 වෙනි වානර කොට්ටාසේ වුණාට අපි කකුල් දෙකෙන් අපි ඉස්සරවම කාලේ මේ පළතුරු නම් මනම් තමයි කෑවේ. ඉතින් ඒක අපිට මදි එනර්ජි එකට මදි. ඒක නිසා සත්තු මරන්න සිද්ධ වුණා. ඉතින් ඒ සත්තු මරලා දුවනවානේ. අන්නේ දුවනකොට අපේ දාඩිය දාන එක ලොම් තිබ්බොත් ඒක මෙව වෙනවනේ. ඉස්සර කාලේ ලොම් තිබිලා තියෙන පොඩ්ඩක් විතර. ඒක පසු කාලිනව එන්න අවුරුදු 100න් 100ට වගේ ඒක මේ වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ නැති වෙලාම ගිහින් ලොම් හැලිලා. ඔය බල්ලෝ ඔය දිවදා මේ කොහරි දුවලා ආපුවම දිවදා මෙහෙම කරගෙන හතියරි නන්නේ වගේ තමයි අපිට. ලොම් තියෙනකොට අපිට බෑනේ දුවලා ගිහලා. ඒක දාඩිය බෑනේ දාඩිය මෙව වෙන්නේ නැහැ. ඒකයි හේතුව. හරි. ඉතින් ඊළඟට එන දෙක කොටස. ලිංගිකත්වය සහ ආදරය. අපි ඒ ගැන දැන් කතා කරමු. ඉතින් සතෙක් වෙච්චාම මේ ඔය ලිංගිකව එකතු වෙන්නේ කවද්ද? ඒ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නම් ඊට කලින්. ඉතින් ඔය පූසෝ බල්ලෝ ඒ සත්තු ලිංගිකව හැසිරෙන්නේ ඒ ගෑනු සතා මේ හීට්ුණු වෙලාවට. කියන්නේ හීට් වෙනවා. අඟ හීට් වෙනවා. ඒත් අපේ එහෙම නෙමෙයි. අපි වානරගත ලස්සන වුණාට මචංලා අපි එහෙම නෑ. අපිට පුළුවන් 365 දවසෙම ලිංගිකව හැසිරෙන්න. හරි. එහෙම පුළුවන්. එහෙම කියාවක් තියෙනවා. හරිද? ඉතින් වෙනස් සත්තුන්ගේ නම් මේ පස්ස රතු වෙලා මේ ලිංගික කර්තව්‍යයට සූදානම් මම කියලා මේ ඒ කියන්නේ අනිත් පිරිමි සත්තුන්ට තේරෙනවා මෙයා හරි මෙයාත් එක්ක වැඩේ හරි කියලා මේ එහෙම හැසිරෙනවා. ඒත් අපේ වෙනස කියන්නේ අපිට එහෙම හීට් එකක් අපේ ගෑනු සතාට හීට් වුණාන් පස්සේ එහෙම හොයන්න අමාරුයි. හරි. හොයන්න අමාරුයි. මේ මොකද අපේ බොන්ඩ් එක නිසා හොයන්න බෑ. ඒකට හේතුව තමයි මේ අපේ ළමයෙක් ලොකු වෙන්න අවුරුදු 12ත් 15ත් අතර යනවනේ. ඒ අවුරුදු 12ත් 15ත් අතර යන නිසා තමයි ඒ විදියට අපේ බොන්ඩ් එක මේ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. හරි. එතකොට තුරුල් වෙන එක, සිප ගන්න එක, වැළඳ ගන්න එක ඒක ඇවිල්ලා අර පරිණාමයෙන් අපිට ආපු දායාදයක්. සතින්නයක්වත් උනා ගණන් ගන්න එපා. ඒක අපිට පරිණාමයෙන් ආපු දායාදයක්. ඒ සිප ගැනීම, වැළඳ ගැනීම, ඔය කටින් කවන එක, ඔය කටින් කවපු එක තමයි පරිණාමය වෙලා ඔය සිප ගැනීම ඇවිල්ලා තියෙන ඔය ලිප්ස් දෙන්නේ. අන්න ඒවා. හරි. ඒවා පරිණාමයේ මේ එක දෙයක් වඩි. හරි. ඉතින් තුන්වෙනි එක තමයි රණ්ඩුව සහ දඩයම. බඩි අපි වීගන් වානරයෝ නෙමෙයි. අපි ඇවිල්ලා දඩයම් වානර කොට්ටාසයක්. ඒ කාලේ. හරි. දඩයම් වානර කොට්ටාසයක්. හැමත් කෙනෙක් තනියම මරන්න බෑනේ. අන්න ඒක නිසා තමයි අපේ සහයෝගය කියන එක දියුණු වෙලා තියෙන්නේ. හරිද? සතෙක් මරන්න ඕන වුණාන් පස්සේ බඩි අපිට බෑනේ මේ නියපොතු පාවිච්චි කරන්න. ඒක නිසා ගල් එතකොට පොළු එතකොට අපේ මොලේ ඒකාපද්ද වෙලා අපිට මේ සන්නද්ධ මොලයක් ආවා.
ඉතින් ඔය අපි සටන් කරලා අල්ලගන්න භූමිය තියෙනවනේ. ඒක මගේ, මේක මගේ රට, මේක මගේ ගම, මේක මගේ ගෙදර කියලා එහෙම අල්ලගන්න ඕනේ. අන්න එහෙම අල්ලගත්තාම තමයි මචං මේ යුද්ධ ප්‍රතිනිර්මාණය වෙලා තියෙන්නේ. යුද්ධ, එතකොට සටන්කාමීත්වය ඒවා ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ කාලේ ඉඳලා. එතකොට තමයි මගේ කියලා දේවල් අල්ලගන්න කියලා තමයි මේ යුද්ධ කියන දේවල් ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද ඔයාලට? එතකොට මචං අපිට ඕනි මේ දඩයන් කරනකොට ඉස්සර නායකයෙක්, රැළේ නායකයෙක් තමයි ඉස්සර ඉඳලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි ඒක බෝන්ඩ් වෙලා තමයි රීප්ලේස් වෙලා තමයි මේ කාලෙට මේ රටකට ජනාධිපති කෙනෙක්, ලේකම් කෙනෙක්, අගමැති කෙනෙක් අන්න ඒ වගේ කට්ටිය ඉන්නේ. එතකොට මුළු ලෝකෙටම වර්ල්ඩ් මේ ජනාධිපති කෙනෙක් ඉන්නේ අන්න ඒක නිසා. අන්න ඒක ෆේ බෝන්ඩ් වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් තේරෙන්න ඇතිනේ බඩීලට නේද? ඊළඟ එක ළමයි හැදීම සහ අම්මා තාත්තා. හරිද? ඉතින් මිනිස් පැටියා අන්තිම අසරණයි. හරිද? අලියෙක් ගැන හිතුවොත් අලියා පැටියා දැම්මට පස්සේ පැය දෙකෙන් දුවනවා කරනවා. හරි? ඉතින් මිනිස් පැටියෙක් එහෙම නෙමෙයි. මිනිස් පැටියට බෑ එහෙම කරන්න. එයාට යනවා මේ අවුරුදු එකහමාරක් දෙකක් වගේ කාලයක් යනවා මේ ඇවිදින්න කරන්න. ඉතින් හරිම අසරණයි මිනිස් පැටියා. ඉතින් ඇයි මේ මිනිස් අම්මලාට විතරක් මේ ඔයාලා දැකලා තියෙන ලොකු පියයුරු තියෙනවා. අනේ ලොකු පියයුරු තියෙන්නේ ඇයි මිනිස් අම්මලාට විතරක්? සතුන්ගේ එහෙම නැහැනේ නේ. එහෙම පිහිටලා තියෙන්නේ මේ මචන්ලා මේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒක පිහිටලා තියෙන්නේ ළමයිට කිරි දෙන්න විතරක් නෙමෙයි. ඒක පිහිටලා තියෙන්නේ මේ මම වර්ගයක් බෝ කිරීම සඳහා සූදානම්. හරිද? මම වර්ගයක් බෝ කිරීම සඳහා සූදානම්. එතකොට ළමයිට කිරි දීම සඳහා සූදානම්. ඒ වගේම මේ මම වැඩි වියටපත් වෙලා ඉවරයි. මාත් සමග මේ කියන්නේ මගේ සහකාරයාට ලිංගික එකතු වෙන්න පුළුවන් කියන හැඟීම තමයි ඒකෙන් ඉස්මතු වෙන්නේ. හරි? ඉතින් අර කලින් කියපු දේ තමයි මේ වෙන්නේ. මොකද මේ අපේ බෝන්ඩයක් නෑ මචං මේ සත්තුන්ගේ වෙනම අපි කතා කරමු. ඉතින් ඒක අපිට සමාන කරන්න පුළුවන් මේ අනික් සත්තුන්ගේ ඔය පස්ස රතු වෙන සීන් එක. ඔයාලට හොඳට බැලුවොත් ඒක හොයාගන්න පුළුවන්. අනික් සත්තුන්ගේ පස්ස රතු වෙනවා. මිනිස්සා වෙච්ච අපේ එහෙම වෙන්නේ. හරිද? ඉතින් තාත්තලායි ළමයිට ආදරේ. ඉතින් අනිත් සත්තු මේ ළමයි ගැන බලන්නේ නැහැ. ඒත් මිනිස් සත්ත්ව කොට්ටාසේ අපේ තාත්තලා මේ ළමයි ගැන බලනවා. ඒ බලන්නේ ඇයි දන්නවද? මොකද තාත්තලා දඩයන් කරලා ඒක ළමයිට අම්මලාට ගේන්න ඕනි. ඉතින් ආදරෙන් සලකන්න කවුරු හරි ඉන්න ඕනි. අන්න ඒක නිසා ADN එක තමයි අපිට දැන් ඇවිල්ලා ඒක බෝන් වෙලා මේ පරිකල්පනය වෙලා මේ ඇවිල්ලා තියෙන අද වෙනකම්ම. ඉතින් අපේ පසු කාලේ වානර පැටවු මේ සෙල්ලම් කරනවා මේ දඩයන් කරන්න හුරු වෙන්න. සෙල්ලම් කරනවා කියන්නේ සෙල්ලම් කරනවා රණ්ඩු වෙනවා ඒ දඩයමට හුරු වෙන්න. ඉතින් අද කාලේ ගත්තාම අපේ අවධිය ගත්තාම පොඩි ළමයි වල දැකලා ඇති සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් තුවක්කු අරගෙන මේ එහෙම මෙව්ව කරනවා. ඒ ඇවිල්ලා ඒ අපේ පසු කාලිනව අපේ DNA වල තියෙන හැඟීමක් තමයි ඒ අර මේ සෙල්ලම් කරන තුවක්කු අරගෙන පිරිමි ළමයි ගෑනු ළමයි මේ බෝනික්කු අරගෙන සෙල්ලම් කරන ඒ පසු කාලිනේ ආපු අපේ DNA හැඟීම්. හරිද? ඉතින් මෙච්චර වෙලා ඔයා මගේ වීඩියෝ එක නරඹනවා නම් බලාගෙන ඉන්නවා නම් subscribe ඔයා මාව subscribe කරලා නැත්නම් යාළුවනේ මට කරන උදව්වක් විදිහට subscribe button එක ඔබන්න like එකකුත් දාන්න. ඔයාගේ අදහස comment box එකේ comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මචං කැලේ හිටපු වානරයා. ඒ කියන්නේ අපිනේ. අපිව ගෙනල්ලා දැම්ම මචං කූඩුවකට. ඒ කූඩුව තමයි මචං නගරය කියන කූඩුව. හරිද? තේරුණානේ පැහැදිලිද? හැබැයි මචං මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපේ DNA එක හැදිලා තියෙන්නේ 150ක විතර රංචුවක ජීවත් වෙන්න තමයි මේ අපේ DNA එක සැකසීලා තියෙන්නේ. ඒත් මේ අපි නගරයට ආවට පස්සේ ට්‍රැෆික් ඒ කියන්නේ බිත්ති හතරකට කොටු වෙච්ච ජීවිතයකට එතකොට මේ රස්සාවකට කොටු වෙලා මේ ඉන්න තමයි අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙච්චරයි අපිට ස්ට්‍රෙස් එක දරා ගන්න බෑ.
කැලේදී මේක වුණා නම් කැලේදී අපි සටන් කරනවා. සටන් කරලා දිනන්න බැරි වුණොත් අපි පැනලා දුවනවා. පැනලා දුවලා බේරෙනවා. හැබැයි මේ වගේ නගරයකට ආපුවම පැනලා දුවලා බේරෙන්නත් බෑ. ඉතින් රස්සාවේදී බොස් බැන්නාම මේ රණ්ඩු කරලා දුවලා බේරෙන්න බෑනේ නේද? ඒතකොට මචං අනිත් එක තමයි පිස්සු නටන එක. ඉතින් සතෙක් කූඩු කරපුවාම මේ ඌ එහෙ ඇවිදිනවා පිස්සුවෙන් වගේ කූඩුවේ. ඒතකොට ඇඟ හපා ගන්නවා. අනිත් තව එකෙක් ඉන්නවා නම් ඒකත් එක්ක රණ්ඩු වෙනවා. ඉතින් අපි මේ නගරයට ඇවිල්ලා වෙලා තියෙන දේවල් මේ ඔයාලට මම ටිකක් කියන්නම්. ඉතින් මිනිස්සු කරන්නේ ඩ්‍රග්ස් ගහනවා. එතකොට මේ අනවශ්‍ය විදියට මේ මිනිසුත් එක්ක රණ්ඩු වෙනවා. වාහන හප්ප ගන්නවා. ඒ ඇවිල්ලා අපේ කූඩුව. ඒ කියන්නේ සත්තුයි අපි අතර කිසි වෙනසක් නෑ. මෙහෙම බලවුව සමපාත කරොත් අපේ වෙනසක් නෑ ඉතින් මචං මිනිස්සු වෙච්ච අපි හිතාන ඉන්නේ අපි දිව්‍යමය කියලා. හැබැයි දිව්‍යමය කියලා කිව්වට හැබැයි ඉතින් අපි කරන්නෙම කැලේ වානරයෝ කැලේ සත්තු කරන දේවල්ම තමයි අපි කරන්නෙම. අපි කරන්නෙම ඒ ටික තමයි. ටිකක් සංකීර්ණ විදියට හිතලා බැලුවොත් ඒක ඔයාලට තේරෙන්න ගනි. ඉතින් ඒ වගේ මං සංකීර්ණ දේවල් ටිකක් මං ඔයාලට කියන්නද? කරුණු කීපයක්. සත්තු කෑම හොයනවා. ඉතින් අපි ගිහිල්ලා සතොසෙට හරි පුට්සිටියට හරි ගිහිල්ලා කෑම හොයනවා. හරිද? සත්තු තමයි ඉන්න භූමිය ආරක්ෂා කරනවා. අපි යුද්ධ කරනවා. එතකොට ගේ වටේ තාප්පයක් ගහනවා. එතකොට සිකියුරිටි එකක් දානවා. කැමරා ගහනවා. ඒ වගේ දේවල්. ඉතින් සත්තු වර්ගය බෝ කරනවානේ. දැන් අපි ගත්තොත් එහෙම අපි කසාද බඳිනවා. ළමයි හදනවා. එතකොට එතනින් හිතන්න පුළුවන් අපි රූප රාමුවකට කාල රාමුවකට යටත් වෙලා ඉන්නේ. මේ චූටි විදියට. සත්තු වගේ නෙමෙයි ඈ. ඉතින් සත්තු කොටස ගත්තාම සතෙක් තවත් සතෙක්ට තමන්ගේ හැකියාවන් පෙන්නනවා. ඉතින් අපි අපේ හැකියාවන් පෙන්වන්නේ එක්කෝ iPhone එකක් ගන්නවා, නැත්නම් රත්තරන් බඩුවක් ගන්නවා, නැත්නම් හොඳ බයික් එකක් ගන්නවා, කාර් එකක් ගන්නවා. ඒ වගේ තමයි අපේ හැකියාවන් පෙන්වන්නේ. සත්තු අර විදියට හැකියාවන් පෙන්වනවා. ඉතින් බඩි අපි නරකද? මිනිස්සු වෙච්ච අපි නරකද? අපි නරකද? නෑ බඩි කොහෙත්ම අපි නරක නෑ. ඇයි අපිට කේන්ති යන්නේ? ඇයි අපි තව කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්නේ? ඇයි තව කෙනෙක්ට අපි ක්‍රෝධ කරන්නේ? ඒ වගේම තව කෙනෙක්ට අපි ආදරය කරන්නේ? ඉතින් අපි වානරයෝ. හරිද? අපි එක් සත්ත්ව කොටාසයක් විතරයි මොලේ දිනු වෙච්ච. ඒක හිතින් පිළිගත්තා නම් මේ ප්‍රශ්න ගොඩකට හේතු ඇත්තටම පිළිතුරු හම්බ වෙනවා ඔයාලගේ හිතෙන්ම.